පසුගිය දේශනයෙන් මම ඔබට බෞද්ධ දර්ශනය පිළිබඳවත් මේ ලෝකේ දැනට පවතින ආගම් පිළිබඳවත් යම්කිසි අවබෝධයක් ලබලා දුන්නා. ඒ වගේම අද මේ දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ සිත සහ කය කියන දෙක පිළිබඳව යම්කිසි පැහැදිලි කිරීමක් කරන්න. ඒ නිසා මේක බොහොම හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් වචනයක් පාසා අවබෝධයට ගන්න. ඒක තමයි ඊටාත්ම වැදගත්. පින්වතුනි, ධර්ම මාර්ගයේ ගමන් කරන්න අපේක්ෂා කරන කෙනෙකුට සිත සහ කය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුමයි. සිත කියන්නේ මොකක්ද? කය කියන්නේ මොකක්ද කියන එක මම දැන් ඔබට පැහැදිලි කරන්නම්. පින්වතුනි, ඔබ මෙන්න මෙහෙම හිතන්න. ඔබගේ ළඟම ඉන්න සමීපතමයා. ඔබ විවාහකෙක් නම් ඔබේ බිරිඳ හෝ ඔබේ ස්වාමි පුරුෂයා. ඔබ අවිවාහකෙක් නම් ඔබගේ ළඟම සිටින මව, පියා හෝ සහෝදර සහෝදරියක් ගැන ඒ රූපයක් දෙස බලන්න. එතනදී ඔබට ඔබේ බිරිඳව පේනවා නම් ඔබට බිරිඳගේ රූපය, කය ඔබට ඇස් දෙකට දිස් වෙනවා. ඔබට ඔහුගේ හෝ ඇයගේ රූපේ වර්ණයන්, ඒ වගේම ඒ රූපයට අදාළ වෙනත් ඉන්ද්‍රියයන්, ඒ සියල්ලක්ම ඔබට ඇසට පෙනෙනවා. ඒ වගේම පින්වතුනි, මේ රූප කායට හැඩයක් තියෙනවා. අපි උසයි, කොටයි, මහතයි, කෙට්ටුයි කියලා කියන්නේ ඒ කයට ලැබිලා තියෙන හැඩය. ඒ වගේම ඒ කයට බරක් තියෙනවා. යම්කිසි බරක් තියෙනවා. අපි කියන්නේ බර මනිනවා කිලෝ 50යි, කිලෝ 40යි. ඒ ආදී වශයෙන් කයට මම දැන් මේ පැහැදිලි කරන්නේ රූපයක් තියෙනවා, හැඩයක් තියෙනවා, බරක් තියෙනවා, පරිමාවක් තියෙනවා. මේ සියලුම දේ තියෙනවා. නමුත් සිත කියන දේ ගැන හිතන්නේ. සිත පේනවද? දැන් ඔබට ඔබේ බිරිඳ ගිහි ස්වාමි පුරුෂයා ඉදිරියේ ඉඳගෙන ඔහුගේ හෝ ඇයගේ සිත ඔබට පෙනෙන්නේ නැහැ. ඒකේ හැඩයක් පෙනෙන්නේ නැහැ. ඒකේ පරිමාවක් පෙනෙන්නේ නැහැ. ඒකේ වර්ණයක් පෙනෙන්නේ නැහැ. නමුත් මේ සිත තමයි මේ කය පාලනය කරන්නේ. සිත කය තුල නැතිදා එය මල සිරුරකි. මරුණගෙන් පස්සේ මොකද වෙන්නේ? සිත කයෙන් වෙන් වෙලා ඉවත් වෙලා යනවා. ඒ ඉවත් වෙලා ගියාගෙන් පස්සේ මොකද වෙන්නේ? ඒ කයට ක්‍රියාත්මක වීමේ හැකියාවක් නැහැ. ඇස් දෙක ඇරලා බලන්න බෑ. කන් දෙකට ඇහෙන්නේ නැහැ. නහයට ගඳ සුවඳ දැනෙන්නේ නැහැ. දිවට රස දැනෙන්නේ නැහැ. ශරීරයට ස්පර්ශ දැනෙන්නේ නැහැ. ඔබේ අතපය චලනය කරන්න බෑ. ඇවිදින්න බෑ. මේ සියලුම දේවල් පාලනය කරන්නේ සිත විසින්. ඔන්න දැන් හොඳට බලා ගන්න, හොඳට මතක තියාගන්න, නැවතත් මෙනෙහි කරන්න. සිත කියන්නේ කය මෙහෙයවන ආයතනය. ඒ නිසා පින්වතුනි, මම මේ දේශනයේදී ඔබට පැහැදිලි කරන්න යන්නේ ධර්ම මාර්ගයේ යන කෙනෙක් ඉස්සෙල්ලාම
සිත හදාගත යුතුයි. සිත හදාගෙන සිත පාලනය කරගෙන තමයි ධර්ම මාර්ගයේ ආයුත්තේ. නැත්තම් ඔබගේ සිතුවිලි මත ඔබගේ ක්‍රියාකාරීත්වයන් වෙනස් වෙනවා. ඒ නිසා සිත මනාව පාලනය කරගත යුතුයි. සිත පාලනය වෙන සෑම මොහොතකම කයද පාලනය වෙනවා. ඒ නිසා පින්වතුනි මේ සිත ගැන විශේෂ අවධානයක් යොමු කරන්න ඕනි. අද බොහෝ ඇත්තෝ සිත ගැන හිතන්නේ නැහැ, කය ගැන හිතන්නේ. මම පෙර වැඩසටහනෙත් කිව්වා. කය සංවර්ධනය කරගන්න වර්තමාන සමාජයේ තරුණ තරුණියෝ වැඩිහිටියොත් දැන් ඒකට එළඹිලා තියෙනවා. කය වර්ධනය කරගන්න. කය වර්ධනය කරගත්තට වැඩක් නැහැ. සිතයි දියුණු කළ යුත්තේ. මනසයි දියුණු කළ යුත්තේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අන්තිමට මැරෙන මොහොතේදී අපි කය අරගෙන යන්නේ නැත. අපි අරගෙන යන්නේ සිත පමණයි. ඒ සිත පිටිපස්සේ එන සිතුවිලි පමණමයි අපි අරගෙන යන්නේ. හරියට ඉදිකට්ට පස්සේ නූල එන්නාසේ සිත පිටුපස සිතුවිලි එනවා. ඉතින් ඒ නිසා සිත ගැන හැම වෙලේම මෙනෙහි කරන්න. භාවනාවල් අපි ඉදිරියේදී කියලා දෙනවා. භාවනා කළ යුතු ආකාරයන් ඒවට එන්න මත්තෙන් සිත ගැන හොඳට මෙනෙහි කරන්න. සිත පාලනය කරන්න. සිත පාලනය කරන ආකාරය පුහුණුවන්න මේ භාවනාවල් තුළින් ඉදිරියේදී. මම මේ දෙක වෙන් කරලා පෙන්වුවේ ඒකයි. පින්වතුනි ඔබ දන්නවද ඇතාගේ තරම දන්නේ ඒ ඇතා මැරෙන මොහොතලු. ආනේ මට මෙච්චර විශාල ශරීරයක් තිබුණා නේද කියලා. ඒ වෙනකොට එයා ප්‍රමාද වැඩි. එයාගේ විශාල ශරීරයෙන් එයා ප්‍රයෝජන අරගෙන නැහැ. අන්න ඒ වගේ තමයි පින්වතුනි මිනිස්සයා කරපු දේවල් කුසල්ද අකුසල්ද කරපු දේවල් අන්තිම මොහොතේ මරණ මංචකයේදී තමයි සිහිපත් වෙන්නේ. ඒ සිහිපත් වෙනකොට අකුසලයෙන් පිරිච්ච සිතුවිලි අකුසලයෙන් පිරිච්ච අකුසල් ක්‍රියා කළ පුද්ගලයෙක් නම් දැන් හොඳටම ප්‍රමාද වැඩි. යන්න ඕන තැන එයාට අන්තිම මොහොතේ පෙනෙනවා. ඒක තමයි බොහෝ පිරිස් මැරෙන මොහොතේ බය වෙන්නේ, වෙවුලන්නේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේක හොඳට සිහියට ගන්න ඕන. ඒ වගේම පින්වතුනි මම දැන් කිව්වා මේ සිතුවිලි පිළිබඳව. මේ සිතෙහි හටගන්නා සිතුවිලි දෙආකාරයකින් තියෙනවා. එකක් හොඳ සිතුවිලි, අනික නරක සිතුවිලි. හොඳ සිතුවිලි වලින් ශරීරයේ හොඳ ක්‍රියාකාරකම් කරනවා. නරක සිතුවිලි වලින් ශරීරය නරක ක්‍රියාකාරකම් කරනවා. මේ හොඳ සිතුවිලිද නරක සිතුවිලිද මේවා ඔක්කොම හටගන්නේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියයන් පහකින්. සිතට සිතුවිලි ගේන්නේ අන්න ඒ ආයතන පහෙන්. ඇස රූපමවනවා. කන ශබ්ද මවනවා. නාසය ගන්ධයන් මවනවා. දිව රසයන් මවනවා. ශරීරය විවිධාකාර ස්පර්ශයන් මවනවා. ඇසට පෙනෙන රූපයක් නිසා අපි ඒ රූපය කෙරෙහි ඇති කරගන්නා ඇලීම් හේතුවෙන් යම් කිසි සිතුවිලි සමුදායක් හැදෙනවද? ඒ සිතුවිලි සමුදාය අපි යහපතටද ගෙනියන්නේ අයහපතටද ගෙනියන්නේ කියන එක තමයි මනසින් කරන්නේ. ඒ සිතුවිලි හොඳ නම් හොඳ ප්‍රතිඵල ලැබේවි.
සිතුවිලි නරක නම් නරක පැත්තට තමයි ශරීරයත් ගමන් කරන්නේ. මේවා ගැන මෙනෙහි කරන්න හිතන්න මං උදාහරණ කියන්නේ යන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ සිතට ගෙනෙන මේ ඉන්ද්‍රියයන් පහ මෙහෙයවන සිතුවිලි පිළිබඳව ඔබ ඊටාත්ම අවධානයක් ගන්න ඕන. බොහෝම ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕන. එතකොට තමයි ඔබේ සිත පාලනය වෙන්නේ. දකින රූපය පස්සේ ඇලෙන්න ගියොත් මොකද වෙන්නේ? අපි මේ සිතුවිලි වලින් පිරීලා, මනස සිතුවිලි වලින් පිරීලා හරියට පින්වතුනි අර අසූචි වල පිරෙනවා වගේ. අසූචි වල පිරීලා උතුරලා ගියාම මොකද වෙන්නේ? ගඳ ගහන්න ගන්නවා මුළු පලාතම. ඒ වගේ තමයි පින්වතුනි මේ අකුසල් සිතුවිලි වලින් පිරිච්ච යම් මනුෂ්‍ය ශරීරයක් වේද ඒ ශරීරයත් හරියට අර ගඳ ගහන අසූචි වල වගේ පිරීලා ඉතිරිලා ගිය අසූචි වල වගේ ගඳ ගහනවා. ඉතින් ඒ නිසා පින්වතුනි මේ සිත සහ සිතුවිලි අපි යම්සේ පාලනය කරන්නේද ඊට සමානව අපේ කය නැත්තම් ශරීරය පාලනය වෙනවා. බුදුපසේ බුදු මහරහත් කියන උත්තමයන් සියලුම දෙනා පළමුවම කළේ මේ සිත සහ කය කියන එක හඳුනාගෙන මේ ඉන්ද්‍රයන් පහ ගෝචර කරගෙන ඒ ඉන්ද්‍රයන් ගන්නා පණිවිඩ එහෙමත් නැත්නම් සිතුවිලි පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරමින් හොඳ දේ අරගෙන නරක දේ බැහැර කරලා සිත පාලනය කරගත්තා. ඒ පාලනය කරගත්ත නිසාම තමයි උන් වහන්සේලාට සසර දුක නැති කරගන්න හැකි වුණේ. භව දුක නැති කරගන්න හැකි වුණේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ පින්වතුනි? මේ සිත මුල් කරගෙන ඇතිවෙන්නා වූ සිතුවිලි නිසා අපි මැරෙන මොහොතේ ඇතිවන සිතුවිලි මත එන සිතුවිලිත් එක්ක ඊළඟ ප්‍රතිසන්දිය ලබනවා. යම් පුද්ගලයෙක් ඒ පුද්ගලයා බවුන් වඩලා ඒ වගේම සිත දැහැන්ගත කරගෙන හොඳ ශික්ෂණයක් තුල ධර්ම මාර්ගයේ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත පුද්ගලයෙක්ගේ කෙලෙස් සියල්ල දුරු කරගත්ත මොහොතක කෙලෙස් සියල්ල දුරු කරගත්තගෙන් පස්සේ ඒ පුද්ගලයා අවසානයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ අරියත් තත්වයට පත් වෙලා නිර්වාණය අවබෝධ කරගන්නවා. මේක ලේසි පාසු වැඩක් නෙවෙයි. කෙලෙස් නැති කරගන්නවා කියන එක, කෙලෙස් දුරු කරගන්නවා කියන එක, කෙලෙස් සම්පූර්ණයෙන් නැතිම කරලා දානවා කියන එක අද සමාජයේ තාමත්ම අමාරු වැඩක්. එදා බුද්ධ කාලීන ಭಾರತ සමාජයේ නෙවෙයි අද වර්තමාන සමාජය විද්‍යාව දියුණු වෙලා තාක්ෂණීය දියුණු වෙලා විවිධ දේවල් අද මනුෂ්‍ය මනසට රූපවාහිනී ගුවන් විදුලියෙන් ජංගම දුරකථන වලින් විවිධ ආකාරයෙන් විවිධ දේවල් ඇස ගැටෙන කනට ගැටෙන විවිධ දේවල් තමයි ඇලීම් ඇති කරන දේවල් තමයි හදන්නේ. මේ ඔක්කොම කරන්නේ අපි මේ භව දුකේ ගෙනියන්න කියන එක ඔළුවට ගන්න ඕනි. දකින්න රූප බලන්න. නමුත් ඇලෙන්න යන්න එපා. අන්න එතනයි වැදගත්දී. ඕනම දෙයක් දැක්කට ඒ දේ කෙරෙහි දැක්ක පමණින්
ඇලෙන්න යන්න එපා. ඕනම දෙයක් කනට ඇහුණ පමණින් ඒ කෙරෙහි ඇලෙන්න යන්න එපා. නාසයට දැනෙන සුවඳවල් විවිධ සුවඳවල් සුවඳ විලවුන්ද වෙනත් යම් දේද ඒව නිසා ඇලෙන්න යන්න එපා. දිවට දැනෙන විවිධ රසයන් නිසා ඒ රසයන් වල ඇලෙන්න යන්න එපා. ඇලෙන්න ගියොත් තමයි මේක නරක පැත්තට හැරෙන්නේ. ස්පර්ශයන් කෙරෙහි ඇලෙන්න යන්න එපා. ඇලෙන්න ගියාම තමයි ඒ ස්පර්ශයන් දිගින් දිගටම ඒ ස්පර්ශයන් කෙරෙහි අවශ්‍යතාවයන් ආශාවන් නැති වෙලා ඒකේ කෙලවරක් නැතුව ඒ ආශාවන් නැති කරගන්න බැරුව මිනිස්සුયો අමාරුවේ වැටෙන්නේ දුකටපත් වෙන්නේ මේ ඉන්ද්‍රිය පහ නිසාම විවිධ දේවල් වෙනවා. පින්වතුනි මම උදාහරණයක් කියන්නම්. අපි දිනපතා ගන්න ආහාරය තියෙනවනේ. ආහාරය බොහොම රසට හදනවා. මිරිස් 3-5 තියෙන ඔක්කොම දාලා තව විවිධ ආහාර තියෙනවා. ඒ වගේ සුවඳ ඉස්සෙල්ලම සුවඳට වහ වැටෙනවා. ඊළඟ රසයට වහ වැටෙනවා. ඒ වහ වැටිලා අපි කඩට අරගෙන හපලා ඒ රස ඉවර වුණාම අපි උගුරෙන් පහතට දාපුවම උගුරෙන් පහතට ගියාම මෙලෝ රහක් නැහැ. ආමාශයට ගියාම මේක තෙරපිලා අන්තිමට පොඩි කොටසක් පෝෂණයට ගන්න. අනිත් සියල්ලම බහිස්රාවි පද්ධතියෙන් එළියට දානවා. අන්තිමට අසූචි මල පහ කියලා අපි පිට කරන්නේ ওই රහට ගත්ත කෑම ටික තමයි එළියට යන්නේ. ඉතුරු කොටස. ඉතින් එතකොට ওই රහ තියනවද? ගත්ත රහ කටට ගන්නකොට තිබිච්ච රහ අසූචි ගොඩේ නෑනේ. අන්න ඕක තමයි යථාර්ථය. ඒ නිසා පින්වතුනි ධර්ම මාර්ගයේ යන්න ඉන්න බලාපොරොත්තු වන කෙනෙක් නිවන් අවබෝධ කරගන්න අපේක්ෂා කරන කෙනෙක් මේ භව දුක නැති කරගන්න අපේක්ෂා කරන කෙනෙක් මේ සසර දුකින් මිදෙන්න අපේක්ෂා කරන ඕනෑම කෙනෙක් මේ පංචේන්ද්‍රයන් වලින් ඇදලා ගන්න සිතුවිලි වලට අහු වෙන්න යන්න එපා. පුළුවන් තරම් සියලුම දේවල් ටිකෙන් ටික මම කියන්නේ එකපාරම නැති කරන්න කියලා. ටිකෙන් ටික ඒ සිතුවිලි තෘෂ්ණා සිතුවිලි ආශාවල් ඇලීම් ඒ ඇති කරන සියලුම සිතුවිලි පංචේන්ද්‍රයන් ගෝචර කරගෙන ඇතිවන දේවල් සීමා කරන්න. එහෙම සීමා කරගත්තොත් පමණමයි මේ ගමන යන්න පුළුවන්. ඉතින් මේ ගමන සාර්ථක කරගන්න ඔබලට මම මේ දුන්න පණිවිඩය මේ දේශනය යම්කිසි මට්ටමකට උපකාර වෙයි කියලා මං හිතනවා. මේක අපි ටිකෙන් ටික ක්‍රමානුකූලව එහෙම ගියොත් විතරයි අපිට මේ ධර්ම මාර්ගයේ ගමන සාර්ථකව යන්න පුළුවන්. ඔක්කොම එකට අරගෙන මම දැන් ඉඳලා මේ විදිහට කරනවා කියලා ඔක්කොම එකපාරම බදා ගන්න ගියොත් අපිට මේ වැඩේ සාර්ථක කරගන්න වෙන්නේ. ඒකයි මම ටිකෙන් ටික මේ දේශන කර ඔබගේ මනස ටිකෙන් ටික හදා ධර්ම මාර්ගයේ පැත්තට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා දෙනකොට අවබෝධ කරගන්නකොට මේ මූලික අඩිතාලන් ටික දාගෙන ඉන්න ඕන. නැත්නම් ධර්මය අවබෝධ වෙන්නේ. ඊට ඉස්සෙල්ලා තියෙනවා ඊළඟ පාඩම් වලදී මම ශික්ෂණය පිළිබඳව ශික්ෂණය ගැන මම ඊළඟ දේශනයේදී මම ඔබලත් එක්ක ඔබලට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විදිහට පියවරින් පියවර ගිහිල්ලා අපි මේ ගමන අවසානයක් කරමු. අදට මම මේ දේශනය මෙතනින් නවත්වනවා. තව දවස් 2-3කින් ඉදිරි දේශනයේ ශික්ෂණය පිළිබඳව අපි කොහොමද ශික්ෂාකාමී වෙන්නේ? ශික්ෂාකාමීත්වයේ ගොඩනගා ගන්නෙ කොහොමද? මොනවාද අපි ශික්ෂණයට එකතු කරගන්න ඕනි? මොනාගෙන්ද අපි හික්මෙන්න ඕනි? මොනාගෙන්ද අපි මග හැරෙන්න ඕනි කියන දේවල් සියල්ලම මම තව දවස් 2-3කින් මේ වගේම දේශනයකින් මම ඔබට පැහැදිලි කරන්න. ඒකත් ගොඩනගා ගන්න. පියවරින් පියවර ක්‍රමානුකූලව ගොඩනගා ගන්න. ඒ ගොඩනගා ගන්න අතරම
සිත සමාධිගත කරගෙන ප්‍රඥාව ගොඩනගා ගන්න හැටිත් මං කියලා දෙන්න. ඊට පස්සේ ප්‍රඥාවත් ගොඩනගා ගන්න. අන්න ඊට පස්සේ අපිට පුළුවන් ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා යන්න. එහෙම නැති වුණොත් වෙන්නේ අපිට වැරදි මාර්ගයේ යන්න වෙනවා. මේවා මුකුත් නොදැන කටයුතු කරන නිසා තමයි අද ගිහි පැවිදි දෙපාර්ශ්වයෙන්ම වැරදි වෙන්නේ. අද අනන්ත ප්‍රමාණ වැරදි වෙනවා. චීවරය දරාගත්තට චීවරයේ ගරුත්වය ආරක්ෂා කරගන්න බැරි තත්ත්වයකට අද සමාජයේ සමහර භික්ෂූන්ටයි කියාගත් චීවරධාරීන් පිරිසකට බැරි වෙලා තියෙනවා. මම ධර්ම විනය ගැන හොඳට කියලා දෙන්නම්, පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේදී. එතකොට තේරේවි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ විනය අද තියෙනවද, කොච්චර පිරිහිලාද? කවුද විනයධාරී, ධර්මධාරී, ධර්මදර භික්ෂුන් වහන්සේලා, කවුද සිල්වතුන් කියන එක මං ඉදිරියේදී ඔක්කොම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. නැති වුණොත් අපි මං මුලා වෙලා මේ ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තව බුද්ධත්වයෙන් වසර 5000ක් තියෙනවා කියලා. දැන් 2500ක් ඉවරයි. ඊතුරු 2500 තව 500ක් යන ඉස්සෙල්ලා මේ ශාසනය වෙලෙනවා මේ අනුගාමිකයෝ නිසාම. ඒ නිසා එහෙම වෙන්න දෙන්න බෑ. අපි ධර්මය ආරක්ෂා කරගන්න ඕනි. මේ අවුරුදු ඉතිරි 2500ට ලක්ෂ ගණනක් අනිවැරදි ධර්ම මාර්ගයේ ගියොත් මේ දුකින්, සසර දුකින් ඈතර කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි, අපි හරි පාරයන්, හරි මාර්ගයේ යන් කියන පණිවිඩය දෙමින් අදට මම මේ දේශනය මෙතනින් සමාප්ත කරනවා. මම ඔබ සියලුම දෙනාට මතක් කරනවා තව දවස් 2ක් නැත්නම් 3කින් මම ඊතුරු ශික්ෂණය පිළිබඳව, හික්මීම පිළිබඳව කරුණු පැහැදිලි කරන්න, ඒකටත් සවන් දෙන්න. ඒ වගේම අපේ සදහම්මග සංගරාවෙන් යම් කිසි පණිවිඩයක් දෙනවා. ඒ පණිවිඩය පළවෙනි වෙලුම යන්නේ. ඒ පණිවිඩයත් ගන්න පුළුවන් තරම් ඒ සංගරාව ඔබට අතට ලැබුණොත් ඒ ඔබට ලැබෙන සංගරාව තව ඔබේ මිත්‍රෙකුට දෙන්න කියවන්න. ඒ විදිහට කටයුතු කරන්න. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ ධර්මය ඔබ සියලුම දෙනාට අවබෝධ වේවා. සසර දුකින් මිදීමට ඒ ධර්ම ඥානය ලැබේවා. ඒ වගේම මාගේ මේ নমස්කාරය සාරාංශකීය කල්පලක්ෂයක් අනේක දුක් විඳිමින් සසර ගමන විවිධ භවවල උපදිමින් මේ බුද්ධත්වයේ ලැබෙන තාක් බුදුරජාණන් වහන්සේ පැමිණියා වූ මේ ගමන උන්වහන්සේ අපට ලබා දුන්න චතුරාර්ය සත්‍ය පණිවිඩය වෙනුවෙන් අපි බුදුරජාණන් වහන්සේට අපේ নমස්කාරය වේවා. ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ අදටත් නොනැසී පවතින ඉදිරි වසර 2500ටත් නොනැසී පවතින චතුරාර්ය සත්‍ය ධර්මයේ ශ්‍රී සද්ධර්මයට নমස්කාර වේවා. ඒ වගේම උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගේ පටන් මේ දක්වා රැකගෙන ආපු ආර්ය මහා සංඝයා වහන්සේලාට මාගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු.